හොඳයි දරුවනි. අදත් එහෙනම් අපි මයික්‍රෝ ලෙසන් එකකින් ජීවිතේට ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න පාඩමක් ඉගෙන ගමු. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ අපිට ඉංග්‍රීසි වලදී ඉතාමත්ම වැදගත් වෙන පාඩමක්. මේක පුංචි පාඩමක් වුණාට අපිට ඉංග්‍රීසි භාෂාව කතා කරද්දී ලියද්දී අතිශය වැදගත්. ඒ තමයි අපි අද කතා කරන්න හදන්නේ and the articles. ඉතින් පෙළක් කරලා දරුවෝ අහනවා සර් අපි මේකෙදි පාවිච්චි කරන්න ඕනේ ද දද ද කියන එක පැටලෙනවා. දැන් සරලව කිව්වොත් එහෙම අපි ද කියන ආටිකල් එක පාවිච්චි කරන්නේ යමක් නිශ්චිත නම්. යමක් නිශ්චිත නැත්නම් අපි හෝ ඇන් කියන පද දෙක පාවිච්චි කරනවා. නමුත් ඔබට මේක මෙහෙම කිව්වහම එකපාරට හිතා ගන්න බෑ. අපි මෙහෙම හිතමුකෝ. පුංචි කතාවක් කියන්න. ඔබ අද ගෙදර යනකොට පාසල ඇදලා හෝ නැත්නම් යම් කාරණාවකට එළියට ගිහිල්ලා ඔබ ගෙදර එනකොට ඔබේ අම්මා කියනවා පුතේ අද සර් ආවා. ඔයාව හම්බ වෙන්න අද සර් ආවා. තව දවසක ඔයා ගෙදර ගියහම අම්මා කියනවා පුතේ අද ඔයාව හම්බ වෙන්න සර් කෙනෙක් ආවා. පුතේ අද ඔයාව හම්බ වෙන්න සර් කෙනෙක් ආවා. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. ඔබ හොඳට බලන්න. පළවෙනි දවසේ අම්මා කියනවා පුතේ ඔයාව හම්බ වෙන්න සර් ආවා. දෙවෙනි දවසේ කියනවා පුතේ ඔයාව හම්බ වෙන්න සර් කෙනෙක් ආවා. මට හොඳට කල්පනා කරලා ඔයගොල්ලෝ උත්තරයක් හිතෙන් හදාගන්න නැත්නම් මට දෙන්න. අම්මා අඳුරන්නේ පළවෙනි දවසේ ආපු ගුරුවරයාද නැත්නම් දෙවෙනි දවසේ ආපු ගුරුවරයාද? ඔබට තේරෙන්න ඕනේ පළවෙනි දවසේ අම්මා කියන්නේ සර් ආවා. සර් ආවා. එතකොට මේ සර් කියන කෙනා අම්මා අඳුරන කෙනෙක්, අපි දන්න කෙනෙක් ගැන, නිශ්චිත කෙනෙක් ගැන කතා කරන්නේ. හැබැයි දෙවෙනි දවසේ අම්මා කියන්නේ සර් කෙනෙක් ආවා. පුතේ සර් කෙනෙක් ආවා. හරි. එතෙන්දී අම්මා ඒ ආපු ගුරුවරයාව අඳුරන කෙනෙක් නෙමෙයි. එහෙනම් නිශ්චිත නැහැ, අවිනිශ්චිතයි. එතකොට අපිට මේක ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම අම්මා කියන්නේ පුතේ the teacher came to meet you. ගුරුවරයා ආවා ඔබව හම්බ වෙන්න. හරි. දෙවෙනි දවසේ අම්මා කියන්නේ a teacher came to meet you. ගුරුවරයෙක් ආවා ඔබ මුණ ගැහෙන්න. එතකොට අපිට නිශ්චිත නම් අපි ද පාවිච්චි කරනවා. නිශ්චිත නැත්නම් අපි හෝ ඇන් කියන වචනේ භාවිතා කරනවා. අපි සරලව කිව්වොත් එහෙම a tree කියන්නේ ගසක්. The tree ගස. A man මිනිසෙක්. The man මිනිසා. මේකෙන් ඔබ තේරුම් ගන්න ඕනේ a කිව්වහම කියන්නේ එක්තරා පුද්ගලයෙක් ගැන හඳුන්වනවා. the කිව්වහම ඒ පුද්ගලයා කියන අදහසෙන් තමයි කතා කරන්නේ. දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම there is a book on the table. මේ සුළු පොතක් තියෙනවා. මොකද්ද දන්නේ නැහැ පොත. there is a book on the table. a book. හැබැයි මෙහෙම කිව්වොත් ඔයාගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් ගෙදර පොතක් හොයනවා. ඒතර ඔබ කියනවා the book is on the table. පොත මේසේ උඩ. එතකොට පොත කියන එක අර ඔබේ සහෝදරයා හෝ සහෝදරිය හොයන පොතත් ඒ පොත මොකක්ද කියලාත් ඔබ දන්නවා. ඔබ කියනවා නිශ්චිත වශයෙන්ම අන්න පොත තියෙනවා මේසේ උඩ. the book is on the table. ඒතකොට ඔබ තේරුම් ගන්න ඕනේ පුතේ යමක් නිශ්චිතවම ඔබ දන්නවා නම් ඔබ ඒකදී පාවිච්චි කරන්නේ the ගස. නිශ්චිත නැත්නම් ගසක් තියෙනවා. ගහ අඳුරන්නේ නැහැ. අපේ ගේ ගාව 아무තු ගහක් තියෙනවා. ගසක් තියෙනවා. there is a tree. unknown tree. අඳුරන්නේ නැති ගහ. we don't know that. right? so හොඳින් මතක තියාගන්න and කියන එක අපි පාවිච්චි කරගන්නේ යමක් නිශ්චිත නැත්නම් යමක් නිශ්චිත නම් අපි the කියන පදේ පාවිච්චි කරනවා. එහෙනම් ඔයගොල්ලෝ මේක හොඳට පාවිච්චි කරන දී බලා ගන්න. තව උදාහරණයක් කියන්නම්. අපි හිතමුකෝ අපි රචනාවක් ලියාගෙන යද්දී අපි මුලින් සඳහන් කරනවා යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි දෙයක් ගැන. හරි. මෙන්න මෙහෙම. There is a man at the gate. ගේට්ටුව ගාව මිනිහෙක් ඉන්නවා. හරි. ගේට්ටුව ගාව මිනිහෙක් ඉන්නවා. The man is wearing a blue shirt. මේ මිනිහයා නිල් පාට කමිසයක් අඳගෙන ඉන්නවා. එතකොට පළවෙනි වාක්‍යයේදී කියනවා ගේට්ටුව ගාව මිනිහෙක් ඉන්නවා. There is a man at the gate.
right? දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ අපි දන්නවා මේ කියන්නේ අපි කලින් කිව්ව මිනිස්සයා ගැන. එහෙනම් නිශ්චිතව මේ කියන්නේ කලින් කියපු කෙනා ගැන. ඒ නිසා the man is wearing a blue shirt. ඒතකොට ඔබ තේරුම් ගන්න ඕනේ a සහ the පාවිච්චි වෙද්දී නිශ්චිතද අවිනිශ්චිතද කියන දෙක අතර තමයි තේරුම අපි හදා ගන්න ඕනේ. එහෙනම් මේ දැනුම ඔබත් ඔබේ දැනුමට එකතු කරගන්න ලියද්දී කතා කරද්දී මේවා හරියට නිවැරදිව පාවිච්චි කරන්න. එහෙනම් අපි නැවතත් මේ වගේම ලස්සන පාඩමකින්